දැන් අපි එහෙමනම් ඉන්නේ 2016 ගණිත අභ්‍යයනයෙන් ආපු කෙටි ප්‍රශ්නේ සාකච්ඡා කරන වීඩියෝ එකේ. එතකොට ඔයාලට මේ ගාන දැක්කහම පේනවා ඇති ආයිත් ඇවිල්ලා තියෙන්නේ බොහොම සරල ශ්‍රේණි ආශ්‍රිත ගැටලුවක්. ඉතින් මම දන්නවා දැන් මේ වගේ ගණන් හදලම මේ හැම ගානක්ම හදන්න එකම ක්‍රමයකට හින්දා ඔයගොල්ලන්ට මේ ගානක් දැක්ක ගමන් බොහොම සරලව ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන් ඇති කියලා. නමුත් ඉතින් කොහොමද දැන් අපි මේක සාකච්ඡා කරන් යන හින්දා මේ ගානත් සාකච්ඡා කරමු. ඉතින් මේක කියන්නේ ගණිත අභ්‍යයන මූලධර්මයේ භාවිතයෙන් සියලු n ඈති සෙට් ධන සඳහා මෙන්න මේ ශ්‍රේණියේ මුල් පදයෙන්හි එකතුව අපිට මේකෙන් ලැබෙන බව සාධනය කරන්න කියලා. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වගේ සාධනයකදී අපේ කොහොමත් මූලිකම පළවෙනි පියවර වෙන්නේ අඩුතම ධන පූර්ණ සංඛ්‍යාවට ප්‍රතිඵලය සත්‍ය වෙනවද කියලා ඔප්පු කරලා පෙන්නන එක. ඒ කියන්නේ අපි මෙතනදී නම් n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වෙනවද කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඉතින් මම n සමාන 1 විට එහෙනම් මුලින්ම LHS ගන්නවා. ඉතින් මේකේ LHS n සමාන 1 විට ගත්තොත් එහෙම එන්නේ සිග්මා r සමාන 1 ඉඳන් n වලට එක වැටෙනවා. ඊළඟට මෙතන r වරක් r ධන 1. දැන් මේකෙදී අපි r සමාන 1 අවස්ථාව විතරයිනේ සලකන්නේ. ඒ කියන්නේ පළවෙනි පදේ විතරයි ගන්න. එතකොට මෙතන 1 වරක් 1 ධන 1. ඒ කියන්නේ මෙතන අන්තිමට එන්නේ 2නේ. ඉතින් අපි එහෙනම් ඊළඟට දැන් RHS ගමු n සමානයි 1 විට. ඉතින් ඒ කියන්නේ අපිට තියෙන්නේ මේකේ n වලට එක යොදාගෙන යන්න මේ වෙලාවේදී. ඒ කියන්නේ මෙතන එන්නේ එතකොට 1 යට 3 වරක් මෙතන තියෙන්නේ n ධන 1නේ. ඉතින් n වලට එක වැටෙනවා මෙතන. 1 ධන 1 ඊළඟට මෙතන n ධන 2 n වලට එක වැටෙනවා 1 ධන 2. ඉතින් මෙතනින් එතකොට එන්නේ 1 යට 3 වරක් 2 වරක් මෙතන ඊළඟට 3 ඊළඟට මෙතන මේ 3ට 3 කැපෙනවා අවසානයේ මෙතන එන්නේ 2. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා LHS සමානයි RHS වෙනවා. එම නිසා අපිට කියන්න පුළුවන් n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. අපේ ඊළඟ පියවර වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරන එක. ඉතින් මෙතනදී අපි ගන්න එතකොට මේ ශ්‍රේණියේ මුල් පද p හි එකතුව මේකෙන් ලැබෙනවා කියලා. ඒ කියන්නේ මේකේ අපි n වලට p යොදලා ලියා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතනදී ගන්නේ සිග්මා r සමානයි 1 ඉඳන් p දක්වා r වරක් r ධන 1 අපිට ලැබෙනවා කියලා මේකෙන්. ඒ කියන්නේ මෙතන n වලට p යොදාගෙන යනවා. එතකොට මෙතන p යට 3 එනවා. ඊළඟට තිබ්බේ n ධන 1නේ. එතකොට n වලට p යොදනවා. එතකොට මෙතන p ධන 1 ඊළඟට තිබ්බේ n ධන 2 ඒකේ n වලට p යොදනවා. එතකොට මෙතන එන්නේ p ධන 2. ඉතින් මේකෙන් ලැබෙනවා කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. දැන් එතකොට මේක තමයි අපි ගන්න උපකල්පනය. මම හිතනවා මේකත් පැහැදිලි ඇති කියලා. අපේ ඊළඟ පියවර වෙන්නේ n සමානයි p ධන 1ට මේ උපකල්පනයත් පාවිච්චි කරලා ප්‍රතිඵලය සත්‍යයි කියලා ඔප්පු කරලා පෙන්නන එක. ඉතින් අපි එහෙනම් මේ පියවරට යමු. ඉතින් මෙතනදී මොකක්ද ඔප්පු කරලා පෙන්නන්න ඕන ප්‍රතිඵලය කියලා කවුරු හරි ඇහුවොත් අපිට තියෙන්නේ මේ ශ්‍රේණියේ මුල් පද p ධන 1ක එකතුව මේකෙන් ගන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඒ කියන්නේ මේකේ n වලට p ධන 1 වැටුනහම ලැබෙන උත්තරෙන් අපිට ලැබෙනවා කියලා තමයි අවසානට ඔප්පු කරලා පෙන්නන්න තියෙන්නේ. ඉතින් අපි අවසානට ගන්න ඕන උත්තරේ වෙන පාටකින් ලියලා පෙන්නුවොත් මෙතන අපිට තියෙන්නේ මේ වගේ කන්නේ ගන්න. ඒ කියන්නේ සිග්මා r සමානයි 1 ඉඳන් p ධන 1 දක්වා r වරක් r ධන 1 අපිට ලැබෙනවා කියලා ගන්න තියෙන්නේ මේකෙන්. ඒ කියන්නේ මේකේ n වලට p ධන 1 යොදලා ලියා ගන්න තියෙන්නේ. එතකොට අපිට මෙතන එන්නේ p ධන 1 යට 3 ඊළඟට මෙතන n ධන 1නේ තිබ්බේ. එතකොට n වලට p ධන 1 යොදනවා. p ධන 1 ධන 1 ඊළඟට මෙතන n ධන 2 තිබ්බේ. එතකොට n වලට p ධන 1 වැටෙනවා. ධන 2. ඉතින් මෙතනින් එන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා p ධන 1 යට මෙතන 3 ඊළඟට මෙතන p ධන 2 ඊළඟට මෙතන ඔයගොල්ලන්ට තේරෙනවා p ධන 3ක් එන්නේ. ඉතින් මේක තමයි අපි අවසානයේ ඔප්පු කරලා පෙන්නන්න ඕන ප්‍රතිඵලය. ඉතින් අපිට තියෙන්නේ එහෙනම් මේ උත්තරෙත් බලාගෙන අවසානයේ මේ උත්තරේ මෙතනට ගේන්න. ඉතින් අපි එහෙනම් මෙතනට ආයි සුපුරුදු පාට ගමු. දැන් මම එහෙනම් මෙතනට ගන්නම් සිග්මා r සමාන 1 ඉඳන් p ධන 1 දක්වා r වරක් r ධන 1. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙතන තියෙන්නේ පළවෙනි පදයේ ඉඳලා p ධන 1 දක්වා පද එකතුවනේ. ඉතින් අපිට මේ එකතුවම ලියන්න පුළුවන් නේද? පළවෙනි පදයේ ඉඳන් p දක්වා පද එකතුවට p ධන 1 වෙනි පදේ එකතු කරලා. ඉතින් මෙතන තියෙනවනේ මුල් පද p දක්වා එකතුව අපි මේක උපකල්පනය කරා මේකෙන් ලැබෙනවා කියලා. ඉතින් අපිට මේ උපකල්පනය මෙතනට යොදා ගන්න පුළුවන්. ඒ වගේම up ධන 1 මෙතන අපිට පොදු පදේ තියෙන හින්දා ඒකෙන් හොයාගන්නත් පුළුවන්. දැන් අපි එහෙනම් මේක ලියාගමු. සිග්මා r සමාන 1 ඉඳන් p දක්වා r වරක් r ධන 1 කියලා. මේකට අපි එකතු කරනවා p ධන 1 වෙනි පදේ up ධන 1.
ඉතින් දැන් අපි දන්නවා UR කියලා ගත්තොත් මේ පොදු පදේ UR එන්නේ R වරක් R ධන 1නේ. දැන් අපිට UP ධන 1 ඕන නම් අපිට තියෙන්නේ R වලට P ධන 1 ආදේශ කරන්න. ඒ කියන්නේ මෙතන UP ධන 1 අපිට එනවා. එතකොට මෙතන P ධන 1 වරක් මෙතන P ධන 1 ධන 1. ඒ කියන්නේ මෙතනින් එන්නේ P ධන 1 වරක් P ධන 2. ඉතින් ඊළඟට අපිට මේ එකතුවට ඒ කියන්නේ මුල් පද P දක්වා එකතුවට මේ උපකල්පනය යොදා ගන්න පුළුවන්. UP ධන 1ට මේක යොදා ගන්න පුළුවන්. මම හිතනවා ඒක දැන් පැහැදිලි ඇති කියලා. මම මේක එහෙනම් අයින් කරගන්න. මෙතනට මම එහෙනම් ගත්ත උපකල්පනය යොදා ගන්නවා. ඊළඟට UP ධන 1ට මේක යොදා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනව නේද P ධන 1 වරක් P ධන 2ම අපිට පොදුවට ගන්න පුළුවන් කියලා එකපාර. එහෙම ගත්තාම අපිට මෙතන එන්නේ P යට 3ක් මෙතනින් ධන 1ක් නේ. P ධන 1 වරක් P ධන 2 මෙතන අපි 3 පොදු හරය විදිහට ගත්තොත් උඩ එන්නේ P ධන 3නේ. ඉතින් එතකොට මම මේක අර උත්තරේ එන්න ඕන විදිහට ලියාගත්තොත් ඒ කියන්නේ මෙතන තියෙනවා වගේ ලියාගත්තොත් එහෙම මේකේ මම 3 ඉස්සරහම ලියන්නම්. ඒ කියන්නේ P ධන 1 යට 3 වරක් මෙතන P ධන 2 මෙතන P ධන 3. ඉතින් ওই විදිහනේ උත්තරේ තියෙන්නේ. දැන් අපි මේකේ P ධන 1 කොටස් ටික වෙන වෙනම ලියාගමු. මෙතන තියෙන්නේ සිග්මා R සමාන 1 ඉඳන් P ධන 1 දක්වා R වරක් R ධන 1නේ. ඉතින් මෙතන අපි P ධන 1ට මෙහෙම ඉරක් යොදා ගමු උඩින්. ඊළඟට මෙතන P ධන 2 අපිට ලියන්න පුළුවන් P ධන 1 ධන 1 කියලා. ඒ වගේම P ධන 3 ලියන්න පුළුවන් P ධන 1 ධන 2 කියලා. ඉතින් ඔහොම ලියලා අපිට කියන්න පුළුවන් එනම් n සමානයි P ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ අවසානයේ කියන්නේ එම නිසා ගණිතඥ වෙන මූලධර්මයේ අනුව සියලු n ඈත ඉසෙත් ධන සඳහා මෙන්න මේ ප්‍රතිඵලය සත්‍ය වෙන බව කිව හැකියි කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ සිංහල ටික හරියට ලියලා ගාන හරියට අවසන් කරන්න. මම හිතනවා මේ ගානත් බොහොම සරලව හදාගන්න විදිය දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි එහෙමනම් ඊළඟ ගානෙන් හමු වෙමු.